කිතුණු ජීවිත සහ ක්‍රිස්තියානි ජීවිත සහ කතෝලික ජීවිත අතර වෙනසක් තියෙනවා. දැන් පාස්ටර්ස්ගේ ජීවිතය ගන්නකො. ඒගොල්ලන් මොකද කියන්නේ? ඇවිත් බලන්න අම්මා ඇවිල්ලා බලන්න සපල වෙනවා. තේරෙනවද? ඒගොල්ලන්ගේ ජීවිත ස්ටයිල් එක ගන්නකො බලන්න. තේරෙනවද කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ සල්ලි තියෙන්න ඕනේ, සල්ලි තියෙන්න ඕනේ, වස්තුව තියෙන්නට ඕනේ, ප්‍රොස්පෙරිටි. තේරෙනවද කියන්නේ? දැන් මේ කතා කරන්නේ පුරාණ කිවිසුමේ යථාර්ථය හොඳේ. පුරාණ කිවිසුමේ යථාර්ථය. දැන් මැරෙද්දී දැන් මම මයික් එකම ලක්ෂ 30 ගානක්ද 80 ගානක්ද මයික් එක විතරක්. දියමන්ති ඔක්කොලා තියෙන මයික් එකේ සමහර පාසල්ස්ලා. දැන් මැරෙද්දී මොකද වෙන්නේ? පෙට්ටිය හොඳ එකක් ගනි. පෙට්ටිය හොඳ කන පණුව එතන මොකද? සුද්ධවන්ත පණුවද කන්නේ? මැරෙන පස්සේ මුකුත් අරන් යන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ඉගැන්වීමේ ප්‍රශ්නයක් තියෙන එකයි. ඒගොල්ලෝ කියන්නේ සෆර් කරන්න ඕනේ කියලා. මොකද ඒගොල්ලෝ දැන් ජෝක් වහන්සේගේ සාක්ෂිකාරය මම නම කියලාම කියන්නේ. යා විට්නස්ලා ඒගොල්ලෝ කියනවා බයිබලයේ එලිතරව පොතේ 7 වෙනි පරිච්ඡේදයේ තියෙනවා 1,44,000යි ගැලවෙන්න කියලා. ඒක වචනාර්ථය අරගෙන 1,44,000 එන්නේ කොහමද? 12 වැඩි කිරීම 12 තේරුණාද කියන එක එන්නේ. ඒක 12 කියන්නේ අපොස්තලවරු පුරාණේ ගෝත්‍ර 12 ඒව අරගෙන මේ සංගණනයක් දැන් ගණන් වලින් සංකේතාත්මක කියන වචනය අරගොල්ලෝ අනේ 1,44,000යිලු ගැලවෙන්නේ. ඔළුවේ සීල් එක තියන අය විතරයි ගැලවෙන්නේ. අනිත් අය ඔක්කොම අලුත් අහසක් අලුත් පොළොවක් මේ ලෝකේ ඉන්නේ. හොඳේ උගන්නන දේවල් එන්නම මන්ද ඉතින් ආගෙන යනවා කියන්නකෝ. තේරුණාද කියන එක? මම ඕස්ට්‍රේලියාවේ ඉඳන් එනකොට තේරුණා එනකොට ප්ලේන් එකේ එහා පැත්තේ ඉඳන් ආවේ මම සිංහලෙන්ම කියන්නේ. ඒතර ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ නේද? ඉතින් ප්ලේන් එකේ ඉඳාගෙන ආවේ යහක් වංශික සාක්ෂිකාරයෙක්. එයා එන්නේ ප්ලේන් එකේ එනවා ලංකාවේ සම්මන්ත්‍රණයට ඕස්ට්‍රේලියාවේ ඉඳන් එනවා. තේරුණාද කියන එක? ඉතින් මටත් නම්බරේ දුන්නා. තේරුණාද? ඊට පස්සේ ඉඳගෙන කතා කරද්දි ඉතින් මට ඉතින් මම හොඳට ආගෙන ඉතියා කියන දේවල්. තේරුණාද කියන එක? මගේ අද තන්නේ කර වැරදි ගැනීමක්. ඉතින් 1,44,000 දැන් සීල් තියලා ඉවරයිලු. හරිද? ඔළුවේ මුද්‍රා තියනවලු. ඒ මුද්‍රා 1,44,000 ස්වර්ගයට යන 1,44,000 ඉවරයි. අනිත් අය මෙහෙල්ට අලුත් තාස අලුත් පොළව මේ ඉරම නිකන් මඤ්ඤම් වෙලා අලුත් වෙලා මේ පොළව නිකන් ජින්ජින් වෙලා එහෙම වෙලා මේ පොළවම තමයි ඉන්නේ. එතකොට මරණයෙන් පස්සේ ජීවිතයක් නෑ මගේ ප්‍රේමාන්තනේ. එන්නම බොරු ගැනවි මොකද? බොරු ගැනවි. ඔය අහු වෙලා නම් යන්න එපා හොඳේ. ඉගැන්වීම සුද්ධාත්මයන් අතර ප්‍රාතිහාර්ය වෙයි. මතක තියාගන්න. ප්‍රාතිහාර්ය වුණා කියලා ඉගැන්වීම කෙනෙක්ගේ සුද්ධාත්ම දීමනාවක් ලැබුණා කියලා උගන්නන දේ හරියන්නේ නැහැ. මතක තියාගන්න. උගන්නනේ සම්පූර්ණ වැරදි සමහර වෙලාවට. ඒ නිසා කතෝලික ඔබගේ මගේ ජීවිතයේ අපි ජීවිතය දකින්නේ වෙනස් විදිහකට.